හයි කොහොමද ඔයාලට ඔයාලා දන්නවද දන්නෙත් නැහැ සමහරක් විට දන්නවත් ඇති මම ලංකාවේ වටේ ගිහිල්ලා ඩාන්සින් වර්ක්ෂොප් කරන වැඩපිළිවෙලක් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකේ දෙවනි පියවර තමයි මේ ඔයාලට මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. මොනරාගලට අපි ගිය ගමන මුලින්ම අපි බිබිලට ගියා. දැන් අපි මොනරාගලට යනවා. ඉතින් මේ ඉන්නේ ශශ්වාන් ඒ වගේම දුමින්ද මල්ලි අපි තුන්දෙනා තමයි මේ ගමන යන්නේ. ඉතින් තේරෙනවනේ ජොලිය යන්නේ සතුටින් යන්නේ මේ යන්නේ මොනරාගලට යන ගමන් අතරමඟ. එන්දා වගේම ඉතින් යාලා ගොඩාක් ආදරෙන් අපිව පිළිගත්තා. ඕනෙම සුබ කටයුත්තකට කලින් ඉතින් පොල් තෙල් පහන දාලවන්න එපා. ඒ තියෙන්නේ ඉතින් ඒ අවස්ථාව ඉතින් මොනරාගල නගරයට ආපු හැම දරුවෙක්ම ඉතාමත්ම දක්ෂයි. ගොඩක් අවධානයෙන් උවමනාවෙන් යාලා මේ අපේ වර්ක්ෂොප් එකට සහභාගී වුණා. හරිම සතුටුයි ඒක දැක්කාම. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි දරුවන්ගේ ස්කිල් එක ඩාන්සින් සම්බන්ධව තියෙන ස්කිල් එක වැඩි කරන්න. එනම් අපිට පුළුවන් විදිහට අපි ඉගෙන ගත්ත දේවල් අපේ දරුවන්ට ලබා දෙන එක තමයි මේකේ ප්‍රධානම අරමුණ. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ දරුවන්ගේ තියෙන උවමනාව ගැන. ඒ කියන්නේ නර්තනය ඉගෙන ගන්න යාලාගේ ගොඩාක් උවමනාවක් තිබ්බා. ඒක ගොඩාක් අගය කරන්න ඕනේ. ඒ වගේම අපි වර්ක්ෂොප් එක ඇතුලේ එයාලගේ මෙන්ටලිටි එක දියුණු වෙන විදිහේ පොඩි එක්සර්සයිස් ප්‍රමාණයකුත් කරා. මේ තියෙන ඒ වගේ එක්සර්සයිස් කරපු අවස්ථාවක්. ඉතින් ඇත්තටම මේක වෙනස්ම අත්දැකීමක්. වෙනස්ම සතුටක් තියෙන්නේ එතන. ඒක කියලා නිම කරන්න බෑ. මොකද අපි අපේක්ෂා කරපු ඒ අරමුණ හරි විදියටම ඉෂ්ට වෙනවා එතනදී. මොකද අපිට ඕනේ එතනින් දරුවෙක් එතෙන්ට ආවට පස්සේ ගෙදර යනකොට දැනුම් සම්භාරයක් ඒ දරුවා ගෙදර ගෙනියනවා නම් ඒක තමයි අපේ අරමුණ ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැඩේ මට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මගේ දකුණු අත වගේ ඉන්නේ ශශ්වාන්. ඒ ශශ්වාන් තමයි මේ හැම දෙයකම ලොකු සහයෝගයක් ලබා දෙන්නේ. මේ වර්ක්ෂොප් එක දිගටම ගෙනියන්න අපේ අරමුණක් තියෙනවා. මේ දෙවනි අවස්ථාවේ නතර වෙන්නේ නැහැ. ලංකාවේ වටේම ගෙනියන්න ලංකාවේ වටේම දරුවන්ගේ නර්තන හැකියාවන් යම් තාක් දුරකට වර්ධනය කරන්න අපිට අවස්ථාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් මේ ගමනේදී ශශ්වාන් මාත් එක්ක ඉන්නවා. ඒ වගේම දුමින්ද මල්ලි මාත් එක්ක ඉන්නවා. එයා තමයි මේ විදිහට ලස්සන වීඩියෝස් මට අරන් දෙන්නේ. ඉතින් ඒ දෙන්නගේ සහයෝගය ඇතුව මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. තව ලොකු ගමනක් යන බලාපොරොත්තුවක් තියෙනවා. තව විශේෂම දෙයක් කියන්න ඕනේ. ඒ තමයි ඔයාලගේ ගමේ ඔයාලගේ නගරේ මේ වගේ වර්ක්ෂොප් එකක් සංවිධානය කරන්න ඔයාලටත් බලාපොරොත්තුවක් තියෙනවා නම් අපිට කතා කරන්න. මොකද ඔයාලගේ ගමටම ඇවිල්ලා මම ඒ සේවය සපයන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒකත් එක්කම මේ වැඩපිළිවෙල ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න බලාපොරොත්තුවකුත් මගේ තියෙනවා. ඒ නිසා ඔයාලටත් එහෙම අපේක්ෂාවක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. අපි ඇත්තටම සෙෂන් 3කට තමයි මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමදාම. ඒ කියන්නේ දැන් වර්තමානයේ අපි ඉන්න වර්තමාන දරු පිරිසගේ අවශ්‍යතාවය සහ යාළගේ ආසාවල් ගැනත් අපි හිතන්න ඕනේ. ඒ නිසා අපි උඩරට නර්තනයට විතරක්ම සීමා වෙන්නේ නැහැ. ඇත්තටම ඉන්දියානු නර්තනය සහ බටහිර නර්තනයේ මික්ස් වෙච්ච නර්තනත් අපි උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ දරුවන්ට යම් ප්‍රමාණයකට උඩරට නර්තනයක් ඇතුළුව. ඉතින් එතකොට යාළට පුළුවන් එයාලා ගොඩාක් වෙලාවට අපේ ළමයි දැන් ඉන්න ජෙනරේෂන් එකේ දරුවෝ ගොඩාක්ම ආසයි ඉන්දියානු නර්තනයට. ඉතින් ඒ අපේක්ෂාවත් අපි ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරක් අය හිතන්න පුළුවන් මේකට ඉන්දියානු නර්තනය ඉගෙනගෙන තියෙන්න ඕනේ. නර්තනය පිළිබඳව පූර්ව හැදෑරීමක් තියෙන්න ඕනද කියලා සමහරක් අය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ නර්තනය හදාarලා තියෙන්න ඕනේ නැහැ අපේ වර්ක්ෂොප් එකට සහභාගී වෙන්න. මොකද
ලෝකයේ දරුවෝ තව දෙයක් කියන්න ඕනේ. මේ දරුවෝ විතරක්ම නෙමෙයි ඕනම වයස් කාණ්ඩයක කෙනෙක්ට අපිත් එක්ක සහභාගී වෙන්න පුළුවන්. මම දරුවෝ කියන නිසා සමහරක් අය හිතන කියලා ළමයින්ට විතරක් නෙවෙයි සහභාගී වෙන්න පුළුවන් කියලා. එහෙම නැහැ. කිසිම වයස් සීමාවක් නැහැ. කිසිම වයස් ભેදයක් නැහැ. ඕනෙම කෙනෙක්ට ගැන ළමයින්ට පිරිමි ළමයින්ට එතකොට අපේ අයියලා අක්කලා ආන්ටිලා අංකල්ලා ඕනෙම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. මොකද මේකේදී අපි ඒ හැමෝටම උචිත වෙන විදිහට තමයි නර්තන නිර්මාණය කරන්න සූදානම් වෙලා ඉන්නේ. කියන්නේ අපි ඒ අවස්ථාවේ මුල ඉඳන්ම ස්ටෙප් එකෙන් ස්ටෙප් එකම උගන්වනවා. ඒ නිසා කාටවත් බය වෙන්න දෙයක් නැහැ. අනේ අපි දන්නේ නැහැ, අපි ඩාන්සින් දන්නේ නැහැ, කලින් කරලා නැහැ. ඒ නිසා අපිට එන්න විදියක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දැනගෙන හෝ නොදැන හෝ අපිට පුළුවන් මුල ඉඳන්ම මේ වැඩේ පටන් ගන්න. ඒ වගේම චූටිම බබාලත් අපිත් එක්ක සහභාගී වෙනවා. වයස් ભેදයක් නැහැ. ඕනෙම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තව දේවල් ගොඩාක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැන් අපි විවිධ පළාත්වලට යනවා, විවිධ දිස්ත්‍රික් වලට යනවා. එතකොට ගම් නගර මේ හැම තැනකින්ම මේ එකතු කරගත් පිරිසත් එක්ක අපි ලස්සන ෂෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම අවස්ථාවක් හම්බුන ගමම රූපවාහිනී වැඩසටහන් වලට, ඒ වගේම නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු වලටත් මේ දරුවන්ව සහභාගී කරගෙන මට පුළුවන් උපරිම විදිහට යාළගේ ජීවිතයේ නර්තනය සම්බන්ධයෙන් අවස්ථාවල් දෙන්න පුළුවන්. උපරිමයෙන් මම ලබා දෙන්න මගේ අපේක්ෂාවක් තියෙනවා. ඉතින් කිසිම කෙනෙක් අතාරින්නේ නැහැ. කිසිම කෙනෙක් අමතක වෙන්නේ නැහැ. එදා දවසේ වර්ක්ෂොප් එක කරලා ඉවරලා උන් ගෙදර ගියාට ඒ හැම කෙනෙක්ගෙම ඒ රූප ඒ අයගේ ඒ සිතුම් අපිත් එක්ක කතා කරපු දේවල් මට විතරක් නෙමෙයි ශාස්ත්‍රාන්තයි අපි දෙන්නටම ඒව අපේ මතකේ තියෙනවා. අපි සමහරක් වෙලාවට වර්ක්ෂොප් එක ඉවර වෙලා ගෙදර ගියාට ඒ දරුවන්ගේ දක්ෂතා අපි දැක්ක යම් විශේෂ තැන් ගැන අපි කතා වෙනවා. ඉතින් ඒක ගැනත් කියන්න ඕනේ. ඒ නිසා අපි කවදාවත් එතනින් අතාරින්නේ නැහැ. වර්ක්ෂොප් එක ඉවර වෙලා ගෙදර ගියා කියලා අපි අතාරින්නේ මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් ටික අපි කරන්න සූදානමින් ඉන්නවා. වගේම මේ වර්ක්ෂොප් දෙක ගැන කියන්න ඕනේ. මොන්රාගල සහ බිබිල සූදානම් කරපු මේ වර්ක්ෂොප් දෙක සංවිධානය කරලා තිබ්බේ රංගා එන්ටර්ටේන්මන්ට් ආයතනය. ඉතින් දිනෝෂ ඇතුළු කණ්ඩායම හරිම ලස්සනට ඒ වගේම පිළිවෙලට මේ වැඩේ ඒගොල්ලෝ සංවිධානය කරලා තිබ්බා. ඒක අපිට ගොඩාක් ලේසියක් වුණා, පහසුවක් වුණා මේ වැඩේ කරගෙන යන්න. එයාලා හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද එයාලා නොහිටින්න අපිට මේ වැඩේ සාර්ථක කරගන්න බෑ ඇත්තටම. ඉතින් එයාලගේ සහයෝගය ඇතිව අපි මේ වැඩේ ලස්සනට කරා. ඉදිරියටත් එයාලත් එක්කත් අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ස්තුතිවන්ත වෙනවා රංගා එන්ටර්ටේන්මන්ට් ආයතනයට මේ වැඩේ ලස්සනට සංවිධානය කරාට. දන්නවනේ මේ ජීවිතයේ ඉතින් දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. අපි හැමෝම කැප වෙනවා. ඉගෙන ගන්නත් කැප වෙනවා, ගන්නත් කැප වෙනවා. අපි හැම දෙනාම ඒ සහයෝගය ඇතුව තමයි අපිට යන දේවල් ජීවිතේදී ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට හොඳම උදාහරණයක් තමයි මේක. ඇත්තටම දරුවන්ගේ හොඳ කැපවීමක් තිබ්බා. හොඳ ධෛර්යයක් තිබ්බා. ඒ වගේම ඒ ගැන අගය කරන්න ඕනේ. කිසිම තැනකදී ඒගොල්ලෝ අතෑරියේ නැහැ. අපිට මේක කරන්න බෑ, අපිට මේක කරන්න අමාරුයි, ඒ වෙනත් අයට ප්‍රතික්ෂේප කරන අවස්ථාවල ඇත්තටම දරුවන්ගෙන් දැක්කේ ඒක ගොඩාක් අගය කරන්න ඕනේ. මොකද සමහර දරුවෝ එදාම තමයි නර්තනය කරගන්න වෙලාවට. ඒ කියන්නේ කිසිම හැදෑරීමක් නැති පිරිසකුත් හිටියා. ඉතින් හරිම සතුටුයි ඒ ගැන. යාළේ අභියෝග බාර ගන්න එක ගැන. ඉතින් කොළඹින් එහාට ගිහිල්ලා මේ දරුවෝත් එක්ක ගත කරන්න ලැබිච්ච ඒ අවස්ථාවල් ගැන ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ සහභාගී වෙච්ච හැම කෙනෙක්ටම. ඔයාලගේ ගමට නගරයට අපි එනවට එහෙනම් අපිට කතා කරන්න මම ලෑස්තිලා ඉන්නවා. ඔයාලගේ ගමට නගරයට ඇවිල්ලා මේ විදිහට ලස්සනට වර්ක්ෂොප් එකක් කරන්න.
මම ෆෝන් නම්බර් එකත් මේකේ දානවා. ඒකට කතා කරලා අපි සංවිධානය කරමු ලස්සන වර්ක්ෂොප් එකක්. වයස් භේදයක් නැහැ. ඕනෑම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්.